Hi guys, මං අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ JBL Go Ultra Portable speaker. අපි ගිහින් බලමු මෙන්න මේ speaker එක කොහොමද කියලා experience එක. ඒ වගේම මේ වීඩියෝ එකේ අන්තිමට මං ඔයාලට කියනවා මෙන්න මේ portable speaker එක ඔයාගේ කරගන්නේ කොහොමද කියලා free. එහෙනම් වීඩියෝ එක skip කරන්න නැතුව රැඳිලා ඉන්න. අපි ගිහින් බලමු කොහොමද මේකේ experience එක කියලා. මුලින්ම අපිට මෙන්න මේ විදිහට ස්පීකර් එකේ බලා ගන්න පුළුවන් ඉස්සරහින් ඩිසයින් කරලා තියෙනවා logo එක. ඒ වගේම JBL ස්පීකර් එක මෙතනින් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් Auracast වලින් කොහොමද අනිත් JBL ස්පීකර්ස් එක්ක කනෙක්ට් කරගන්න කියලා මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ මෙන්න මේ විදිහට පිටිපස්ස ගත්තොත් අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් battery capacity එක, ඒ වගේම මේකේ water resistance level එක, ඒ වගේම JBL application එකට කොහොමද connect කරගන්න කියලා මෙන්න මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ස්පීකර් එකේ බොක්ස් එකේ යටින් අපිට බලා ගන්න පුළුවන් barcode එක වගේම පොඩි details ටිකක් මේකේ include කරලා තියෙනවා description එක. හරි, අපි එහෙනම් ගිහින් බලමු කොහොමද කියලා මෙන්න මේක experience එක unbox කරන experience එක සහ ස්පීකර් එක කොහොමද කියලා බලමු. ඊට පස්සේ මම අන්තිමට වීඩියෝ එකේ කියනවා කොහොමද මේ ස්පීකර් එක ඔයාගේ කරගන්නේ කියලා. බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇතුලේ මෙන්න මේ විදිහට කැටලොග් එක තියෙනවා. user manual එක. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා warranty card එක බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ අපිට charging cable එක බලා ගන්න පුළුවන්. JBL එක original charging cable එක මේ විදිහට බලා ගන්න පුළුවන්. Type-C cable එකක් තමයි තියෙන්නේ. design එකකින් තමයි එන්නේ JBL ගේ design එක. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Auracasting connection button එක තියෙනවා පහළම. ඊට පස්සේ මෙන්න මෙතන මැදින් තියෙන අපිට Bluetooth button එක. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් අපිට තියෙනවා on off switch එක. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් charging light එක. එතකොට අපිට ඒක indicate කරනවා charging level එක, charge කරන්න ඕනද, battery වහලාද, ඒ වගේ දේවල් indicate කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ලස්සනට ඩිසයින් කරලා දෙනවා Go 4 කියලා ඩිසයින් එකත් එක්ක Type-C charging port එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට පිටිපස්සෙන් අපිට මේ JBL එක මෙන්න මේ විදිහට තියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට තියන්න පුළුවන් විදිහට ඩිසයින් කරලා තියෙනවා. හරි guys, unbox කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි ස්පීකර් එකක් තියෙන්නේ. ස්මාර්ට් පොඩි ස්පීකර් එකක් portable අපිට ඕන තැනක අරන් යන්න පුළුවන් විදිහට තියෙන්නේ. අපි එහෙනම් මේක කනෙක්ට් කරලා බලමු Bluetooth කනෙක්ට් කරලා මේකේ sounds quality එක කොහොමද කියලා. මම මේ විදිහට ස්පීකර් එක on කරගන්නවා. මෙන්න මේ පැත්තේ තමයි on කරන බටන් එක තියෙන්නේ. හරි, අපි මේක කනෙක්ට් කරගෙන බලමු කොහොමද මේකේ sounds quality කියලා. I'm not for land. මෙන්න මේ වගේ සුපිරි සවුන්ඩ් එකක් තියෙනවා guys. මේක වාට හොස්ටල් රූම් එකකට වගේ ඕන තැනකට උනත් යූස් කරන්න පුළුවන් මාරම සවුන්ඩ් එකක් තියෙනවා. මාර්ම වටින ස්පීකර් එකක් JBL ගේ බජට් එකට ගන්න පුළුවන් සුපිරිම ස්පීකර් එකක් තමයි මේ JBL Go 4 Ultra Portable ස්පීකර් එක. හරි, එහෙනම් guys මේ ඉන්න මේ Ultra Portable ස්පීකර් එක ඔයාගේ කරගන්නේ කොහොමද කියලා තමයි මම දැන් කියන්න යන්නේ. පොඩි දේවල් ඔයාලට තියෙන්නේ YouTube එකට ගිහිල්ලා subscribe කරලා වීඩියෝ එක share කරන්න. ඒ වගේම page එක like කරලා follow කරලා share කරන්න වීඩියෝ එක. ඊට පස්සේ ඔයා screenshot එකක් එවන්න messenger එක හරහා මේ ස්පීකර් එක ඔයාගේ කරගන්න පුළුවන්. ඒ අතරින් select කරගෙන එක්කෙනෙක්ට මේ ස්පීකර් එක මන් දෙනවා. එහෙනම් guys, ජය වේවා.